ප්‍රතිඵල EGB එකක් බලනවා. කොළපතන ගමන අපි කැන්සල් කරලා අපි අද යනවා අබරගල. ඕම් බලන්න උණ පඳුරු ටිකක් තියෙනවා. ආසයි හිතනවනේ. හතර වතුර බොන්න යන්නේ. දෙන්න හොඳ නෑ රෙඩි එක. ඒ අපි ගියේ කොළපතන ස්ටේට් එකේ view point එකේ මේ කැම්පින් එකක්. ඉතින් එතන අවාසනාවන්ත විදිහට මේ අලුතෙන් මේ අලුත් වැඩියා කරනවලු එතන. ඉතින් ඒකෙන්ද මේ දවස්වල කාටවත් යන්න දෙන්නේ නැල්ලු. ආයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් හැමෝටම ඔන්න ඉතින් අදත් ලස්සන කැම්පින් ටුවර් එකක් ඔයාලට අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් අද මම යන්නේ කොළපතන ස්ටේට් වල තියෙන view point එකේ තමයි අද කැම්ප් කරන්න හිතාගෙන ඉන්නේ. මේ යාළුවත් එක්ක තමයි යන්නේ. මගේ ඉස්කෝලේ කාලේ ඉඳලා පිට් එකක් තමයි. ඉතින් එහෙනම් ගමන ආරම්භ කරමු එහෙනම්. ඉස්සරහට ගිහින් බලමු අපි ගමන කොහොමද වෙන්නේ කියලා. දැන් කොළපතනේ තව අයියා කෙනෙක් ඉන්නවා. එයා තමයි පාර දන්නේ එතෙන්ට යනකම්. ඉතින් ඒ අයියා කන්ටැක්ට් කරගෙන අපි ඉස්සරහින් බලමු වැඩි. එහෙනම් අපිට අත පිටිපැත්තේ ඉඳලා ඔයාලා එනවා නම් මේ අර කලින් මම වීඩියෝ එකක් දාලා තියෙනවා. එතනින් උඩට තමයි යන්න තියෙන්නේ. එතන මම සලකුණු කරලා තියන්න. ඔයාලට පාර නම් හොයාගන්න පුළුවන් කොළපතන ස්ටේට් එකේ තියෙන view point එකට යන්නේ කොහොමද කියලා. ඉතින් මගේ අර අනිත් යාළුවාත් ඇවිල්ලා ඉන්නේ. අර ඒ ඔයාලට පේන්නේ මේ ඈතින් එන්නේ. අද වැඩ නැහැ. කොළපතන ගමන අපි කැන්සල් කරලා අපි අද යනවා අබරගල. අද මචං. ඉතින් කාලා අපි අද ඉන්නේ. ඊළඟට ඔයාලට පස්සේ අපි ගන්න උඩට ගිහිල්ලා කියන්නම්. ඒවා. පස්සේ මතන්නම් ඔයාලා.
අපි මේ පැත්තේ ඉඳලා තමයි දැන් ආවේ නාවල පිටියේ ඉඳලා දැන් මෙතන ගණදේවි කෝවිලක් තියෙනවා එන්නම් මට මෙතන ගණදේවි කෝවිලක් තියෙනවා මෙතනින් උඩට තමයි යන්න හැරිලා අපිට යන්න තියෙන්නේ එහෙනම් ඉතින් අපි හයික් එක පටන් ගන්න තැනට ගිහලා හම්බෙමු එහෙනම් හරි එහෙනම් පිටත් ඉතින් මේ කෝවිල ගාවෙන් තියෙන ඒ උඩට තියෙන පාරේ තමයි අපිට යන්න තියෙන්නේ අපි ගේම් බලමු එහෙම ඉස්සරහට ඉතින් පොඩ මේ ගමන ගැන මොකද්ද කියන්න දෙන්නේ කියපන්කෝ ගමන සුපිරි. ගමන සුපිරි. උදේ හැබැයි එතන අපහසුතාවයකට ලක්ුන්නේ නැත්තම් අපි ලස්සනට අපි දවල් වෙද්දී අද කබරගල පීක් එක උඩ ඉතින් පොඩ මහන්සි වෙනවනවත් නෙවෙයි අපි රකා ඔව් කොත්මලේ පැත්තෙන් ඇවිල්ලා කොළපතනට ගියා. ඒකල ඉවරලා ඒ පැත්තෙන් නාවල පිටිය හරහා 12 භාගයට ඇවිල්ලා තමයි දැන් ඔය මේ කබරගල නගින්නලා ඇති. එනයිට අපි තව ටිකකින් වීඩියෝ එකක් ගන්නම්. දැන් මේ අර පැතුම් අයියලා දිහා දාලා තින්නේ මේ බයික් එහෙම තෝ ගොඩක් කට්ටිය එන කට්ටිය දන්නවා මේ බඩු එහෙම රෙන්ට් කරන්නෙත් එයාගෙන්. එයාගේ නම්බරෙත් මම දාලා තියන්නම් පහලින්. එයා කන්ටැක්ට් කරගෙන එන්න පුළුවන්. එහෙනම් අපි මගට ගිහිල්ලා වීඩියෝ එකක් ගන්න. එහෙනම් ජයවා. ඉතින් කබරගල බයික් එකේ ඉතින් පටන් ගත්තා අපි. පටන් ගෙන නැගගෙන යන ගමන් දැන් මේ ඔයාලට කියන්න උදේ අපි ගියේ කොළපතන ස්ටේට් එකේ view point එකේ මේ කැම්පින් එකක්. ඉතින් එතන අවාසනාවන්ත විදිහට මේ අලුතෙන් මේ අලුත් වැඩියා කරනවලු එතන. ඉතින් ඒකින්ද මේ දවස්වල කාටවත් යන්න දෙන්නේ නැල්ලු. මේ ඒ හින්දා අපි මේ පැත්තෙන් ආය ආවා මේ නාවල පිටියට ඇවිල්ලා කබරගල. ඉතින් මේ බෑග් එක දාගත්තා කියන්නේ කොහේ හරි අනිවාර්යෙන් පොල්ලෙලි වලක හරි කැම්පින් කරන්න ඕන නැද්ද පුතුවා? ඒ හින්දා දැන් අපි හිමීට උඩට යන ගමන් ඉන්නේ ඇන්ටි. උඩට යන ගමන් ඉන්නේ. ඉතින් අපි හිමීට යන් උඩට මාර මහන්සියක් තියෙන්නේ. මොකද උදේට කෑවෙත් නැහැ. දවල්ටත් නැහැ නේ මම කෑවේ. උදේ ඉඳන්ම මේ ඇවිදිනවා. ඉතින් කොහොම තමයි කැම්පින් කරනවා කියන්නේ. අපි උඩහට ගිහින් හම්බෙමු. බටක් ගල්ලා මේ පාරේ දසුන. වරෙන් බට කඩනවා මේ අපි කොල්ලෝ. නේද? බට කඩලා අතුරු බොන්න යන්නේ. ඉතින් වාහනීය ජලය මතන් වුණා. නේද? නිවාරේ. කොහොමද වතුර පාර මත? සුපිරිද? වතුර සුපිරි. සීතලයි. මේ හැමදේම පොඩි ගල පාරවල් එනවා. අඩ පට්ට සීතලක් තියෙන වතුර පාර ඈ. සීතල වතුර. මේ කන්දෙමයි බං මේ වතුර පාර එනවා ඇත්තේ. ඉන්නම ය බංකාදු පහයි. බංකාදු පහයි. පල්ලෙහා ගෙවල් වලට යන වතුර පාරද පුදුම. කවුද යකෝ බට කඩලා තියෙන්නේ අයියේ. බුදුවා. මේ බලපන් view එක. සුපිරි නේ බං මෙතෙන්ද මාර view එකක් තියෙන්නේ. මෙතෙන්ද වෙනවා සෑහෙන්න. ඉතින් අපි තව යන් උඩට මාර ලස්සන දෙති. ඈ? ඔව්. ඕම් බලන්න උණ පඳුරු ටිකක් තියෙනවා. ආසයි හිතනවනේ.
යාළුවා මාළුවා වෙලා ඉන්නේ උට මල පැනලා ඉන්නේ. මොකද කොළපතනේ කැම්ප් කරන්න ගියේ. අද මාර රස්තියාදුවලු. උඩට ගිහින් බලමු පොර රියැක්ෂන් එක කොහොමද කියලා. පොඩි දුරක් යන්න තියෙන්නේ මේ පහළ නම් වාහන එහෙම මොනවත් තිබ්බේ නැහැ. මේ කට්ටිය නැතුව ඇති කියලා හිතුවේ. උඩට එනකොට ගොඩක් කට්ටිය ඉන්නවා. බලමු උඩට ගිහලා තව කී දෙනෙක් විතර ඉන්නවද දන්නේ නැහැ. ටෙන්ට් එකවත් ගහගන්න ඉඩක් තියෙද දන්නේ නැහැ කියලා. අය අද උදේ ඉඳන්ම මේ වෙන්නේ විනාශකාරී වැඩ නේබා. ඒකයි. ඉස්සෙල්ලා කිව්වා වගේම ආවා. දැන් ඉතින් මෙතෙන්ද පේනවා මාරම ලස්සන දර්ශනයක් බලන්නකෝ. කොහොමද කියලා වටපිටාව මාරම ලස්සනයි. ඉතින් මේ පැත්තට කලින් කවුරු හරි ගිනි තියලා තියෙනවා. ඉතින් ඒකයි දැන් අලුතින් ආයේ මේ තනකොළ වර්ග වැවිගෙන එන ගමන් තියෙන්නේ. බලන්නකෝ මේ පැත්තේ තියෙනවා මානම් තියෙනවා. එහා පැත්තෙන් පහළ ගොඩාක් තැන්වල හැදිලා තියෙනවා දැන් මේ පයිනස් ගස්. මේ මෙතනත් දැන් අලුතින් හැදිලා තියෙනවා. පල්ලෙහා සම්පූර්ණ තැන් වල තියෙනවා ගොඩක් පයිනස් පළ හැදිලා. ඉතින් එහෙනම් තවත් ටිකක් තියෙනවනේ උඩට යන්න. ගිහිල්ලා ටෙන්ට් එක සෙටප් කරගෙන ඉවරලා වීඩියෝ එකක් ගන්නම් ඔයාලට. මොකද මේ කට්ටිය ඉන්නවා වගේ උඩ ටෙන්ට් එක ගහ ගන්නත් තැනක් හොඳ තැනක් බලලා ටෙන්ට් එක සෙටප් කරගන්නත් ඕන. පොඩි හුලඟකුත් තියෙනවා මේ ඒ හේතුවෙන්ද. එහෙනම් යන් අපි උඩට. කොහොමද සැප? අම්මට සිරි. බලපා. ඒ ඉතින් මේ පැත්තේ මම ඉතානාවේ මෙතන ටෙන්ට් එක සෙටප් කරන්න කියලා. ඉතින් එතන ගොඩක් කට්ටිය ඉන්නවා ටෙන්ට් එක සෙටප් කරගෙන ඉන්නේ එතන. එතන ඉන්නවා නේද 15ක් විතර. 15ක් විතර ඉන්නවා එතන. ඉතින් ඔන්න ආවා දැන් අපි යනවා උඩට. උඩ කැම්පින් සයිට් එකක් තියෙනවා එතෙන්ට යනවා. එතෙන්ට ගිහිල්ලා වීඩියෝ එකක් ගන්න. එන. මේ බලන්න. පතකාරෙත් ඉන්නවා මතන් මේ කට්ටිය. ගල්වඩුවෝ ඉන්නවා මතන් ඒ කාලේ වගේ නේ. ගල්වඩුවෝ ඉන්නවා. එරි උඩ. ඒ දන්නේ ඒ කවුද බං ඒ? ආ බං. ඒ දන්නේ. SD. මේ ඒ අමුගාඩි ඒ කට්ටියට උපහාරයක් වේවා. අනිවාර්යයෙන්. ඇයිද? පරිසරය වෙනස් වුණානේ. ඉතින් ඔයාලට කියන්න සන්සෙට් එක මේ පැත්තෙන් බලන්න පුළුවන් වුණාට අපි එන ටයිම් එකේ හැටියට සන්සෙට් එක බලා ගන්න බැරි වුණා නේද? දැන් ඉතින් අර තියෙන මේ ඉර එළියට තාම අර ඉර බෑගෙන යන තත්ත්වෙ හින්දා මේ පේනවා ඉස්සරහින් තැඹිලි පාට නේ බා. ඉතින් මොකක්ද කියන්න තියෙන්නේ මෙතෙන් ආවට පස්සේ?
ඒ මචං මගේ රේන් කාර් එක මචං මේ ටෙන්ට් එකට මචං මම්මයි මේ අක්කට කියලා මහගත්තේ. හරිද? මේ බෑග් එක මහලා දුන්නේ කෑල්ල මචං. මේ බෑග් එක. මගේ අර කලින් තිබ්බ බෑග් එක මචං ඉරුණා මචං. ඒ කියන්නේ මට මේ රේන් කාර් එක මැහුවට පස්සේ ඉත මදි වුණා. මේ පාරේ ඉන්න ඉරුණා මචං. බලපංකෝ මේ මෙතන තියෙන ලස්සන පන්ද. ෂේ විශ්ව ලෝකයක් කොයි. බලම පාරම ලස්සනයි ඈ. බලපංකෝ ඩාවල් පිට ටවුන් එක සුපිරි ඈ. සුපිරි. ඔයාලට පෙන්නන්න. ඔයාලට පෙන්නන්න පොඩ්ඩක්. චුට්ටක් පෙන්නන්නගේ. චුට්ටක් ඈ. ඕම් බලන්නකෝ කොහමද කියලා. කොහමද? view එක. කොහමද හුළඟ? අද මේ සීතලේ අපි කබරගල රෑ පහන් කරන්නේ. කබරගල නේබා? ඔව් කබරගල. ගයිස් බලමු ප්‍රස්ටයික අපි තැම්බෙන්න දාලා තින්නේ මේ ඔයාලට වීඩියෝ එකක් ගන්න බැරි වුණාට අපි ප්‍රස්ටයික තැම්බෙන්න දාලා තින්නේ නේබා. ඔය මචං අරන් පෙන්නපන් මචං ඔක. කොහොම සීන් එක කියලා දැනට තේන් තත්ත්වේ තාම තැම්බෙන ගාව ඒක ලොකුවට පේන්නේ මේ අර ලයිට් එකේ ටෝච් එක එළියටත් එකනේ. හරි. ටිකත් කැපිලා ඉවරයි. ලෝණු ටිකයි කැපිලා ඉවරයි. එතකොට මචං අපිට මාළු මිස් තමයි තියෙන්නේ. මාළු මිස් කැපිලා කපා ගමුනේ. ඔව් මාළු මිස් ටික කැපෙන්න විතරයි නේ තියෙන්නේ. කපා ගමු. එහෙනම් උයාගමුනේ වැඩේ. උයාගමු කියන්නේ ටෝච් එක කොහෙද මචං තියෙන්නේ? මගේ ඔළුවේ නේ. ටිකක් දාලා පකේ බටර් අර පෙරිය දීපු බටර් නේ අපි ලුණු ටිකක් දාගත්ත නේ බං එන අනිවාර්යයෙන් අපි ලුණු ටිකක් දාත ගයිස් ඔය විදිහට අපි ලුණු ටිකක් බෙද ගන්නවා නේ බං අපේ පුබුදු චෙෆ් ඒවා චෙෆ් ලොයිඩ් අපි චෙෆ් ලොයිඩ් අපි ඒකට ගමු මිරිස් සමග මාළු මිරිස් ඇස් මම ආසම කෑම මචං මාළු මිරිස් කියන්නේ අනිවාර්යයෙන් ආගේ ටිකේට මේ ගහලා දෙන්නේ අපි පැස්ට් එක තැම්බිලා ඉවරයි නේ බං ගන්න පැස්ට් එකක් තැම්බිලා ඉවරයි ආරඩ පුළුවන් මේ කාලට දාගන්න අපි මොනවද මන් දාගන්නද අපි පොඩ්ඩක් දාගමු සල්පත් දාගමු ලුණු දාගන්නනේ ඔව් හරි අපි කැරට් එක උඩ කරගමු ඉතින් කපාගත්ත කැරට් ටික මේ ආකාරයට මේකට එකතු කරගමු ආන තියෙනවා ඉතින් මාර ලස්සන පාටක් තියෙනවා නෑ උනාට දෙන්න හොඳ නෑ මේ දාන සුප් කැටයක්ද දෙන්න හොඳ නෑ රෙසිපි එක ඔව් ඇති පින්නට අපි නවරක් කරේ ගන්නෙම රත්ති කියලා අපි දානවා සුප් කැටයක් ලස්සනයි පාටත් මාරම ලස්සනයි ලස්සනයි දැන් අපි මොකද කරන්නේ බා ඊගාට මෙතන කාලම් කරගමු නේ පැක්ටා ගත්ත එකනේ අපි කාලම් කරගමු එතකොට මචං විජහට කලවම් වෙනවා ඔක. අන්න මික්ස් කරගෙන ඉවරයි. වැස්ට් එක හදලා ඉවරයි ගයිස්. වැස්ට් එක ගානටම තියෙනව නේ බං. අනිවාර්යයෙන්. මෙරි වෙලක් නැහැ මොනවත් නැහැ නේ. ජෙෆ්ලා එක් කරගෙන එන්න නේ බං කැම්පින් යනවා කියන්නේ. අපි යන්න ඉතින් හිටපු ගමන නෙවෙයි අද මෙහෙ ආවේ.
ගියේ වෙන කොහෙවත් ආවේ වෙන කොහෙවත් නේ බා. අනිවාර්යයෙන්. මේ වාරයට අපි හත් සාදාගත්ත වෙස්ට් එක අපි තින්න යන්නේ නැද්ද? එහෙනම් අනිවාර්යෙන් මුක්ති විඳලා අස කොහොමද කියලා බලමු. අපි වීඩියෝ එකක් දාන්න ඉස්සරහට නැද්ද? ඔව් අනිවාර්යෙන්. කෙහෙල් කොලේ බත්තාක් එක්ක කන්න නේවා. ඒක අපේ රාජයගේ කෑම. කෑම එක සුපිරිය. පරිප්පු සමග බොන්චි. මගේ ඔළුවේ ටෝච් එක ගහලා තියෙන්නේ. ඒක ආයි හිතන්න එපා නේ බා. අනිවාර්යයෙන්. ඉතින් ඔන්න අපි කාලා එහෙම මේ ටෙන්ට් එක ඇතුළට ආවා. මොකද එළියේ පින්න වැඩි නේ බා. පින්න කියන්නේ මේ සීතලත් එක්ක තියෙන පින්න නේ බා. ඒ පින්නත් එක්ක මේ අපි ටෙන්ට් එක ඇතුළට ආවා කාලා එහෙම. ඔයාලට වීඩියෝ එකක් ගන්න බැරි වුණාට ඉතින් සමා වෙන්න කියලා මේ නැවත වාරයක් සමා වෙන්න යනවා. මොකද මේ අපි එන වෙලාවට මේ සන්සෙට් එක බලන්නත් බැරි වුණා නේ බා. කොළපතන වීඩියෝ එක අනිවාර්යෙන් ඔයාලට ඔව් බලා ගන්න පුළුවන්. අද පැස්ට් එකක් රැට හැදුවේ. පැස්ට් එකක් හදලා අපි කාලා දැන් පින්දා ගන්න කියලා හදන්නේ. නිදා ගන්න කියලා හදන්නේ. නැත්තම් වැහි අඳුරක් නෑ. අපි රේන් කවර් එක ගහගත්තේ නෑ ටෙන්ට් එකේ. කාලගුණේ අපිට ෂුවර් කරන්නත් බෑ. ඉතින් ඒ හින්දා මේ හෙට උදේට අපි බලමු මේ මොකද්ද වෙන්නේ කියලා. එහෙනම් හැමෝටම good night කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. එහෙනම් හෙට උදේට කට්ටි සිටු. ජය ජය. අම්මට සිරි බා ඉඩේ උබුදු ආරෙන් බා බලපංකෝ අම්මට සිරි සුපිරි නේ Hello, good morning guys. එහෙනම් ඔන්න මේ වුණා දැන් 7යි වෙලාව නේ බා. දැන් 7යි වෙලාව. මේ පැත්තේ මේ සන්රයිස් එක බලා ගන්න පුළුවන් අපිට. ඉතින් අද නම් මේ අර වෙනදා වගේ නෙමෙයි නේ බා. අද පොඩ්ඩක් මේ වලාකුළු නම් අඩුයි. කබර කරලා නැත්තම් මේ වෙලාවට මේ මේදුමෙන් පහළ වැහෙනවා. අද එහෙම බලා ගන්න බෑ මේ පායනවත් නින්ද නේ බා. පායනින්ද එහෙම බලා ගන්නත් නෑ. සන්රයිස් එක මේ පැත්තේ ඔයාලට පෙන්නන්නම් නේ. ඔයාලට පෙන්නන්නම් සන්රයිස් එක මේ පැත්තේ. තව ටිකක් වෙලා ගියපුවම ඉර එළියට ඔයාලට පේන්න වෙනවා මොනවා. එහෙනම් අපි තේ එකක් එහෙම බීලා වීඩියෝ එකක් ගන්නම්. ඊයේ කබරගල රැය පහන් කරා අපි.
බුදුදහමයි දෙන්න නේවා. පහල තව සෙට් එකක් ඉන්නවා. ඒ සෙට් එක තියලා එළි වෙන්න ආතල්ලක් ගන්න පල්ලෙ නේවා. අපි පහලට ගිහින් ආවේ. ඉතින් මේ ඒවන වීඩියෝස් ගත්තත් නෑ අපි මේ නේවා. එන අපි ඒකක් බොද්දි හම්බෙමු. ඒවා ටෙන්ට් එකත් අකුල නෑ තියෙන බඩ් එකත් එහෙම අෆ් කරලා මේ දේබා ඔව් භාජන ටිකත් හොදලා ඉවරලා මේ අපි පහළට යන්න කියලා හදන්නේ අපිට දවල් වෙදි වැඩ මේ බං අද අපිට දවල් වැඩ ඒකින්ද අපිට යන්න වෙනවා දැන් ඊයේ අර වැඩේ වුණ නැත්නම් අපි කලින් මෙතෙන්ට එනවා නේ බං කලින් එනවා මෙතෙන්ට ඒ තියෙන තමයි එන්න පරක් උනේ මේ ගියපු තැන සෙට් උන්නේ නෑ නේ බං මේකේ එතන හරි ගියේ නෑ ඒකින්ද අපි කබරගලට ආවා ඒ පාර බලන්නකො පහර කොහොමද කියලා ඉතින් මේ කබරගල මේ උඩම ප්ලේස් එක තමයි මේ උඩ තියෙන්නේ මේ දැන් නම් අර කලින් වගේ යන්න බෑ මෙහාට මොකද අර ඉලි තුනටවත් එක්ක මේ කැලේ වෙලා තියෙන ගොඩක්ම බලන්නකො මේ හරිය පහල මේ මීදුම වැහිලා තියෙන්නේ මේ හරියේ තාම නම් හරියට කඳු පේන්නේ නැහැ මොකද මේ සන්රයිස් එක මෙතන තියෙන හින්දා බලමු අපි තව ටික වෙලාවකින් ටෙන්ට් එක එහෙම අකුල ගත්තට පස්සේනේ මේ සුපිරි ප්ලේස් එක මෙතන අහම ටෙන්ට් එක තියෙනවා අපි කැම් බඩු ටික ඔක්කොම උයලා පිහලා තිබ්බ ටික භාජන ටික මෙතන තිබ්බා ඉතින් ඒ එන්න විදිහත් එක්ක මෙන්න මෙහෙම තමයි අපි ඉන්න ප්ලේස් එක මෙන්න මෙහෙමයි මෙතනින් පහළ මාරම හෙලක් තියෙන්නේ කොහමද අපි දැන් බෑග් ටික නම් හරි ගස්සෙන් ඉවරයි මේ ටෙන්ට් එක දැන් ගලවලා අපි පහළට යන්න හදන්නේ යනකම වීඩියෝ එක ගන්න නේ බා ඔන්න අපි මේ හිටපු දැන අපේ බඩු ටිකක් පැක් කරගෙන ඉවරයි දැන් මේ මෙතන වටපිටාවේ පොඩ්ඩක් තිබ්බා ඔය කට්ටිය හැන්ඩින් ඇවිල්ලා ඔය මේවා කරලා බඩු දාලා තිබ්බා ඉතින් ඒ ටිකත් අපි අස් කරගෙන මේ මෙතන අපි ගෙනාවේ වට අමතර දේවල් අපි ගෙනාව දේවල් වලට අමතර දේවල් මේ ඊළඟ දේ අපි බෑග් එකකට දාගත්තා අපි ගෙනාව බෑග් එක නේ බා ඔව් බෑග් එකකට දාගත්තා ඉතින් මේ ඒ ටිකත් අපි කොහොම පහළට අරගෙන යනවා අරගෙන එන දේ අපි මේ කවදාවත් මේ දාලා යන්නේ නැහැ ඉතින් ඔයාලා එන කට්ටියත් ඉතින් අපි කියන්නේ මේ අරගෙන යන හැමදේම පහළට අරගෙන යන්න ඔයාලට කියනවා වගේම මේ ඔයාලට පුළුවන් වෙන්න ඕනේ අරගෙන යන්න ඉතින් මේ අපේ බෑග් ටිකක් හරි මෙතන ඔයාලට දැන් පේනවා ඇති ටෙන්ට් එක සෙටප් කරලා තිබ්බ තැන මෙතන මේ කිසිම දෙයක් නැහැ දැනට මේ හැමදේම අත්පත් කරලා ඉවරයි වෙන කට්ටිය ගෙනාව දේවලුත් අපි අරගෙන යන්නේ. ඔයා කට්ටිය වීඩියෝස් ගන්න තැනට ගිහලා අපි පෙන්නන්නම් ඔයාලට මේ මෙතෙන්ට පේන ටික කොහොමද කියලා දැනට නම් අර කඳු වල මොනවවත් පේන්නේ නැහැ අපිට කන්දක්වත් නඳුර ගන්න බෑ නේ බා. අවුව සරත් එක්ක මේ දැන් වෙලාව 9:00ට විතරදී. බලමු මම දැන් වෙලාව කීයද කියලා. 9:02. ඉතින් 9:02යි දැන්. 9:02ට මාරම අවුව සරත් තියෙන්නේ අද පහළට ගිහලා විස්තරයක් දෙන්නම් ඔයාලට. එහෙනම් ඉතින් පහළදී හම්බෙමු.
පුබුදු යනවා ඉස්සරහින්. පුබුදු යනවා ඉස්සරහින්. ඉතින් ඔය විදිහට අපි පහළට යනවා. කබරගල ගොඩාක් කට්ටිය ෆොටෝස් ගන්න තැනට යනවා අපි. ෆොටෝස් කීපයක් අරගෙන නේ බා. ෆොටෝස් ටිකක් අරගෙන ගමන නිමා කරන්න බලාපොරොත්තු වෙනවා නේ බා. ඉතින් ගොඩාක් කට්ටිය ටෙන්ට් ගහන්නේ මේ මෙතන. මේ ඔයාලට පේනවා ඇති මේ හරි තමයි ටෙන්ට් ගහන්නේ. ඉතින් මේ විදිහට මෙතනත් ෆොටෝස් ගන්නවා ගොඩක් කට්ටිය. ඒකලා හොම මෙතන ගලෙත් ගන්නවා ගොඩක් කට්ටිය ෆොටෝස්. මෙතන දැනට කිසිම දෙයක් අපිට හරියට බලා ගන්න බෑ මේ අවුරස්මියත් එක්ක මේ කඳු හරියට පැහැදිලිව පේන්නේ නැහැ. ෆොටෝස් භාගේ උසම කන්ද. එහෙම නැත්නම් කබරගල. ඔන්න ඉතින් කබරගලත් අපි අද කැම්පින් කරා නේමද? ඔව්. මේ ලස්සන කැම්පින් නයිට් එකක් වුණා මේ ඊයේ තවත් කට්ටිය පහළ හිටියා. අපි ෆස්ට් පීක් එකයි සෙකන්ඩ් පීක් එක අතර මැද තමයි අපි ටෙන්ට් එක සෙටප් කරලා තිබ්බේ. ඔයාලා දකින්නත් ඇති එතන මාරම ලස්සන view එකක් තිබ්බා එතන නේ බා. ඔව්. මේ ඒ මැදටත් ඉතින් මේ අද හුලං ගොඩක්ම අඩුයි. මේ රෑ හුළඟ තිබ්බට දැන් නම් ගොඩක්ම හුළඟ අඩුයි. ඉතින් ඒ හේතුවත් එක්ක අපිට කිසි අවුලක් වුණේ නැහැ එතන ටෙන්ට් එක සෙටප් කරගෙන ඉන්න එක. ඉතින් අපි දැන් මේ ඉන්නේ මීටර 1506ක් උසින් අපි ඉන්නේ. මේ තමයි කබරගල. 12 භාගේ පළවෙනියා. 12 භාගේ දෙවෙනියා තමයි රාසගල. ඉතින් රාසගලත් ලස්සන වීඩියෝස් එකක් ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඉස්සරහට. මෙතනින් මගේ රූප රචනාව නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලන්නේ මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහලා subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් share කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් හැමෝගෙම මේ විදිහට අපි අපේ රූප රචනාව මෙතනින් නිමා කරනවා. තවත් ලස්සන ගමනාන්තයකින් හම්බෙමු වෙන හැමෝටම තෙරුවන් සරණයි.